right මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ලෝකේ තියෙන powerful meditation ක්‍රමයක් ගැන. මේක ඉතාම හොඳයි ප්‍රැක්ටිකල්. ඒ කියන්නේ ප්‍රායෝගිකයි. මේකටත් ඕන වෙන්නේ උවමනාව සහ මේ ගැන හරි අවබෝධයකින් කරන එක. ඒතකොට දැන් මොනවා කරත් මේකේ අර වෙන අරමුණක් තියාගෙන කරලා හරියන්නේ නැහැ. හොඳේ. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් දැන් අපි හිතමුකෝ මොකක් හරි මෙඩිටේෂන් ක්‍රමයක් කරනවා. එහෙම නැත්නම් මොකක් හරි ඔය ශාන්ති කර්මයක් හරි මොකක් හරි හීලින් මෙතඩ් එකක් හරි මොනවා හරි දෙයක් කරනවා. හැබැයි ඒක ඒ අවස්ථාවෙත් තියෙන්නේ අර ගැටලු. ඒක තමයි තියෙන්නේ. ඒක හොඳ වෙන්න කියලා තමයි මේක කරන්නේ. හරි. එහෙම හරියන්නේ නැහැ මේක. මම බොහොම පොඩින් හිමීට කතා කරන්න. මොකද මේකෙන් කියවගෙන යනකොට අහන් ඉන්න ඔයාලටත් ඒක තේරෙන්නේ නැහැ. එකක් තමයි මේක දැනටත් ලෝකේ භාවිතා වෙන ගුණ සහ පරීක්ෂණ මට්ටමින් ඉතා හොඳ මට්ටමේ තියෙන මෙඩිටේෂන් ක්‍රමයක්. කියන්නේ භාවනා ක්‍රමයක්. භාවනා ක්‍රමයක් කියලා කියමුකෝ. කියන්නේ මානසික ඒකාග්‍රතාවය සහ ඔය මානසික ඒකාග්‍රතාවය නැති වුණාට පස්සේ කරන්න ඕන දේවල්. ගොඩක් අයගේ මානසික ඒකාග්‍රතාවය නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. අපිට කියන මිනිස්සුනේ. මට සහ ඔබට එය හරි පොදු දෙයක්. එතකොට අපි ගොඩක් බෞද්ධ භාවනා ක්‍රම බොහොමයක් දන්නවා. ආනාපාන සති භාවනාව, ඊට පස්සේ මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සති භාවනාව, කොහොම භාවනා වර්ග බොහොමයක් දන්නවා. හරි. ඒවත් ඊටාම හොඳයි. මේකත් ඊටාම හොඳයි. මේක හරි සරලයි. හරිම සරලයි. ඕන කෙනෙකුට පුරුදු වෙන්න ඊටාම ලේසි ක්‍රමයක්. ඉතින් මම කල්පනා කරා ඔයාලට මේක චුට්ටක් කියලා දෙන්න. හරි. මේකේ නම මෙහෙම කියන්න. 4 7 8. ඒ කියන්නේ මේකෙදි කරන්නේ හුස්ම ගන්නවා සහ පිට කරනවා. ඕක තමයි කරන්නේ. හරිද? ඒ කියන්නේ හුස්ම ගන්න එකයි පිට කරන එකයි අපි අනිච්චානුගව කරනවනේ නේද? හුස්ම ගන්නවා දැන් පිට කරනවා හිත කරන්නේ නැහැ. නමුත් මේකෙදී හරි අවධානයකින් ඒ කියන්නේ හිතලා මේ වැඩේ කරන්න ඕන. හොඳේ. මේ කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් දැන් මොන භාවනා ක්‍රමයක කරන්න ගියත් පහසු ඉරියව්වක ඉඳ ගන්න කියනවා. සාමාන්‍යයෙන් ඊට පස්සේ පහසු ඉරියව්ව කියලා අර බද්ධ පරයන්කෙම ඉඳ ගන්න හැමෝටම බෑනේ නේද? සමහර කට්ටියට පුටුවක ඉඳගත්තම හරි පහසු. ඇඳට ගියාට පස්සේ ඒක පහසුයි. නමුත් අර විද්‍යාත්මක හේතු තියෙනවා. කොන්ද කෙලින් තියාගන්න ඕනේ. මේ ආසනේ ඉන්න ඕනේ. මේ ත්‍රිකෝණයක් වගේ හැදෙන්න ඕනේ. ඕම් කතන්දර ගොඩක් තියෙනවා. ඒක පස්සේ කල්පනා කරා මූලිකව කොහොම හරි පහසු ඉරියව්වක ඉඳ ගන්න. මේ පහසු ඉරියව්වක ඉඳගෙන අපි කරන්න ඕනේ මොකක්ද දන්නවද? අපි කරන්න ඕනේ අත් දෙක කකුල් දෙක ඊට පස්සේ ඔළුව සියලුම ඉන්ද්‍රිය රිලැක්ස් වෙනවා කියලා අපි ඔළුවෙන් කල්පනා කරගන්න ඕනේ. නිතර හරි පහසු. හරි. ඔළුවෙන් ඒ ගැන හිතනවා. හිස කිව්වට පස්සේ ඔළුව ගැන හිතනවා. ඊට පස්සේ හිස සැහැල්ලු වෙනවා කියලා හිතනවා. දැන් හිස සැහැල්ලු වෙනවා කියන හිතන ඉවරලා වෙන මොකක්වත් හිතන්න බෑ. හරිද? අන්න ඒකයි පුහුණුව. ඒක පුහුණුව තියෙන්නත් ඕන. හරිද? මේකට මහා ලොකු කාලයක් යන්නේ නෑ. මම මේ කියන්න ලොකු කාලයක් කියන්නේ මේක විනාඩි 10ක විතර කාලයක් කියන්න ගන්නවා. කියන්න ලොකු කාලයක් යන්නේ නැහැ සාමාන්‍යයෙන්. කියන්නේ මේ කරන්න. හරි? මම මේ සූදානම් වෙලා මම දැන් වීඩියෝ එකක් කරන්න ඕනේ. එහෙමයි මෙහෙමයි කියලා කරන ඉවත් නෙමෙයි මේ. සාමාන්‍යයෙන් මම ඔය නිකන්
විවේකයෙන් ඉන්නකොට සාමාන්‍යයෙන් ඔයාලට කියලා දෙන්න දේවල් මමත් දන්න දෙයක් තවත් කෙනෙකුට කියලා දුන්නාට පස්සේ තවත් කෙනෙක් ඒක ජීවිතයට එකතු කරගනි. ඒ කෙනාගේ දවසකට හරි මානසික පීඩනය හෝ තිබේ නම් ඒක අඩු වෙලා යනවා නම් ඒක මගේ අභිප්‍රාය. ඒ අවස්ථාවේදී සාර්ථකයි. ඔය හේතුව හින්දා තමයි මම ඔක කියලා දෙන්නේ. එතකොට විශේෂයෙන්ම කියන්න ඕනේ පහසු ආකාරයකින් ඉඳ ගන්නවා සහ ශරීරයේ සියලු ඉන්ද්‍රියන් විවේකී එහෙම නැත්නම් සැහැල්ලුයි කියලා හිතනවා. ඊට පස්සේ මේකේ මූලික අභ්‍යාසය මොකක්ද කියලා මම ඊට පස්සේ කියලා දෙන්නම්. රයිට්, මූලික අභ්‍යාසය තමයි කොහොමද ඇස් වහගෙන කරන්න ඕනේ. ඇස් දෙක ඇරියොත් එහෙම විවිධයි. අපේ තියෙනවනේ ආයතන සකනන් වාසය. ඉතින් ඔය ඕවා ටිකේ ඇස් දෙක වහලා දැම්මට පස්සේ මේකෙන් පේන දේවල් ටික අවම වෙනවා. එතකොට අර එක දෙයකට හිත යොමු කරන්න පුළුවන් සම්භාවිතාවය වැඩි වෙනවා. ඇස් දෙක වහගෙන ඉන්න එක හොඳයි. රයිට්, ඇස් දෙක වහගෙන තප්පර 4ක් හුස්ම ගන්න ඕන. හරිද? තප්පර 4ක් හෝ 4 අවස්ථාවක 1 2 3 4 හුස්ම ගන්නවා. ඊට පස්සේ ඒ ගණන් කරපු ක්‍රමයටම 7ක් හුස්ම හිර කරගෙන. හරි? හරිම පහසුයි. 7ක් කියන්නේ විනාඩි 7ක් පැය 7ක් එහෙම නෙවෙයි. සාමාන්‍යයෙන් තප්පරය කියලා අරමුණක් තියාගන්න ඕනේ නැත්නම් කාලය ගැන අවබෝධයක් අවධානයක් නැති වෙලා යනවා. තප්පර 7ක් හුස්ම හිර කරගෙන ඉන්නවා. සහ ඊට පස්සේ මේ හුස්ම පිට කරද්දී තප්පර 8ක් තුල මේක අවස්ථා 8ක පිට කරනවා. 1 2 3 4 5 6යි 7යි 8යි පිට කරා. රයිට්, චුට්ටක් ඉන්නවා. ඊට පස්සේ නැවතත් තප්පර 4ක් හුස්ම ගන්නවා. ඊට ආයෙම 7ක් හිර කරගෙන ඉන්නවා. ඊට පස්සේ ආයෙම 8ක් ඉවත් කරනවා. හුස්ම පිට කරනවා. මේකේ ලොකු විද්‍යාත්මක හරයක් තියෙනවා. සහ මේක මාර ප්‍රයෝජනවත් දෙයක්. ආධුනිකයෙකු සාමාන්‍යයෙන් දවසට දෙපාරක් උදේ සහ හවස නිින්දට යද්දී මේ වගේ දෙයක් කරන එක හරි වටිනවා. මොකද මිනිස්සු ප්‍රශ්නයක් අස්සට වැටෙනට පස්සේ තමයි මේකෙන් කොහොමද මිදෙන්නේ කියලා කල්පනා කරන්නේ. හරිද? මේවා ඉතාම හොඳ ක්‍රියාකාරකම්, හොඳ විදිහට මානසික ඒකාග්‍රතාවයක් පවත්වාගෙන යන්න. එතකොට එහෙම නැත්නම් අර මානසික ඒකාග්‍රතාවය උපරිම ගිලිහිලා තියෙනවා නම් සාමාන්‍යයෙන් මේ වගේ දේවල් මොනවද කියන්නේ? සමන්ඩ හිතලා ඉවර වෙලා කරන්න පුළුවන් සම්භාවිතාවය අඩුයි. මොකද ඒ වෙලාවේදී යා බලන්නේ අවස්ථාවෙන් කොහොමද මිදිලා යන්නේ. මේ වගේ ක්‍රම මතක් වෙන්නේ නැහැ. ඉතින් මම මේ TikTok එකෙත් දාන්න කල්පනා කරේ කෙනෙකුට. ඇත්තටම ගොඩක් අය මානසික ඒකාග්‍රතාවයක නැහැ. ඔය මානසික ඒකාග්‍රතාවයේ නැති අයටයි තියෙන අයටයි හැමෝටම මෙන්න මේ වගේ ක්‍රමවේද ඉතාම හොඳයි. භාවනාව සම්බන්ධයෙන් මට වඩා දන්න, මට වඩා ගොඩක් දේවල් කරපු බොහොම අය ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ට නෙවෙයි මම මේ කියන්නේ, ඉතාම සරල ක්‍රියාකාරකම ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. සහ මේකෙන් ප්‍රතිඵලදායී දෙයක්. මේක දවසක් කරලා ඉනිත් දවසේ හොඳයිද කොහොමද අර්ථ වැඩ කරනවද කියලා බලන්න එහෙම හරියන්නේ. දිගටම කරගෙන යන්න. ඊට පස්සේ ප්‍රතිඵල අනිවාර්යෙන් ලැබෙනවා. එතකොට ගොඩක් ක්‍රම තියෙනවනේ මම කියන්නේ මෙඩිටේෂන් ක්‍රම කියලා බොහොමයක් තියෙනවා ලෝකේ. එකක් කරන්න. කියන්නේ ගොඩක් තියෙනවා කියලා අර හැමදේම කරලා ටික කරාම හරියන්නේ නැහැ. එකක් කරලා ඒ ගැන විශ්වාසයක් තියාගෙන වමනාවෙන් එක දෙයක් කරාට පස්සේ ප්‍රතිඵලදායී වෙනවා. මොකද ප්‍රතිඵලදායී වෙනවා කියන්නේ මේක ලෝකේ පාවිච්චි කරපු සහ පරීක්ෂණ කරපු විවිධ විශ්වවිද්‍යාල මට්ටමින් පරීක්ෂණ කරපු හොඳ භාවනා ක්‍රමයක්. right? and thank you මේකත් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න.